ආයුබෝවන් කියලා මගේ දූල පුතාලව පිළිගන්නවා බුද්දිස්ට් සෝන් YouTube නාලිකාවට. මගේ දූල පුතාලට හැමදාමත්ම වගේ ලේසියෙන් පහසුවෙන් පාඩම් කරන්න ඕනේ කොහොමද කියලා අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉතාම ආසන්නයේ තියෙද්දි මේ දේවල් ඔබගේ විභාග ජයග්‍රහණය උදෙසා ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ සූකිරි වගේ පාඩම් කරන්න පුළුවන් සූකිරි ධම්මපද ගාථාවක්. සූකිරි වගේ පාඩම් කරන්න පුළුවන් සූකිරි ධම්මපද ගාථාවක්. දූල පුතාලගේ පාඩම් පොතේ 6 වෙනි ධම්මපද ගාථාව සූකරාණී අසාදුනී. මෙන්න මේ සූකරාණී අසාදුනී කියන ධම්මපද ගාථාවට මම පාස්වර්ඩ් එකක් දාගත්ත පුංචි සූකිරි කියලා. සූකිරි. දූල පුතාලා කන්න කැමති જાතියක්ම සූකිරි ටක් ගාලා මතක් වෙනවනේ. අන්න එහෙනම් පළවෙනි පදය සූකරාණී අසාදුනී. දූල පුතාලා තුන් වරක් කියන්න සූකරාණී අසාදුනී, සූකරාණී අසාදුනී, සූකරාණී අසාදුනී, සූකරාණී අසාදුනී. මේවා මතක තියාගන්න. සූකරාණී රාණී කියන නමක් වගේ පේන්න තියෙනවා අපිට. සාදු කියලා මැද තියෙනවා, අසාදුනී කියලා තියෙනවා. මෙන්න මේවා මතකයට නංවගෙන ශබ්ද නගලා කියවන්න. තමගේ කනට ඇහෙන ගන්නට ශබ්ද නගලා තුන් වරක් කියවන්න. කියවලා මගේ දූල පුතාලා වෙනදා වගේ ළඟ තියාගන්න කොලේ පෑනෙන් ලියලා තියාගන්න මේ පදය මතකයේ සූකරාණී අසාදුනී, සූකරාණී අසාදුනී, සූකරාණී අසාදුනී. ඊගාවට ධම්මපද ගාථාවල ගොඩාක් වෙන වචනයක් අත්තනෝ කියන එක, තමා කියන එක. අත්තනෝ අහිතානිච තුන් වරක් කියමු පුතේ. අත්තනෝ අහිතානිච, අත්තනෝ අහිතානිච, අත්තනෝ අහිතානිච. මේ බලන්න ආයම පිටලා තියෙන විදිහ. හැම වචනයකම මුලට ආයම පිටලා තියෙනවා. අත්තනෝ අහිතානිච. මේක පොතේ ලියාගන්න. දැන් පද දෙකම එකට කියමු දුවේ පුතේ. සූකරාණී අසාදුනී, අත්තනෝ අහිතානිච. සූකරාණී අසාදුනී, අත්තනෝ අහිතානිච. ඊගා පද දෙක අපි යන්තම් පාඩම් කරගන්නම පුළුවන් නේද දුවේ පුතේ? අපි යන්තම් පාඩම් කරගමු නේද? යම් තම්. ඔය පද දෙක පාඩම් ගන්න එහෙමයි. මේක යම් වේ, මේක තම් වේ. ඔය මේ වේ අකුර මතකයේ තියාගන්න. යම් වේ හිතංච සාදුංච. මොරක් කියන්නේ දුවේ පුතේ? යම් වේ හිතංච සාදුංච, යම් වේ හිතංච සාදුංච, යම් වේ හිතංච සාදුංච. යම් වේ කියලා මතක තියාගන්න. හයිවේ එහෙම නෙමෙයි. යම් වේ හිතංච සාදුංච. ඊගා පදයට එමු. තම් වේ පරම දුක්ඛරං. ඒකත් තුන් වරක් කියවන්න. තම් වේ පරම දුක්ඛරං, තම් වේ පරම දුක්ඛරං, තම් වේ පරම දුක්ඛරං කියලා. දැන් මගේ දූල පුතාලට මූලික දේවල් ටිකක් මේ ගාථාව ඇතුලේ ප්‍රධාන තැන් ටිකක් මතකයි වගේම මූලිකව අපේ සූකිරිත් මතකයි. එහෙනම් පටන් ගන්න පුළුවන් අපිට මේ ධම්මපද ගාථාව. සූකරාණී අසාදුනී, අත්තනෝ අහිතානිච, යම් වේ හිතංච සාදුංච, තං වේ පරම දුක්ඛරං. වෙනද වගේම ගාථාව ඉගෙනුවා. අපේ ඊගා ප්‍රයත්නය ලේසියෙන්ම මේ ගාථාවට අදාළ තේරුම පාඩම් කරන්න දෙන එක. වෙනද වගේම මම මේ දූල පුතාලට දෙන්නේ මේකෙදිත් වචන කීපයයි මතක තියාගන්න. මේ වචන කීපය තුලින් කොහොමද අපි මේකේ තේරුම ගොඩනගා ගන්නේ කියන එක ඔයලා බලමු. අහිත අවැඩ. අයන්න අයින් කරලා හිත වැඩ. දුවේ පුතේ ඇත්තටම බැලුවොත් වචන දෙකයි. හැබැයි අපි වෙනස් කරලා ගත්තාම වචන හතරක් තියෙනවා. අහිත අවැඩ, හිත වැඩ. අහිත අවැඩ, හිත වැඩ කියලා වචන
4ක් තියෙන්නේ. කොහොමද මේකෙන් මේ ගාථාවට අදාළ තේරුම අපි ගොඩනගන්නේ? ඔන්න දුවේ පුතේ හොඳට සාවධානව මුකන් දෙන්න. තමාට අහිත අවැඩ පිනිස පවතින දෑ කිරීම ඊටාම පහසුය. තමාට හිත වැඩ පිනිස පවතින දෑ කිරීම ඊටාම අපහසුය. ඊටාම අපහසුය. මෙන්න මේ විදිහට ඊටාම සරලව මේ ගාථාවේ තේරුම දුවේ පුතේ පාඩම් තියාගන්න පුළුවන්. මේ වචන 4 තුලින් මගේ දුර පුතාලා උත්සාහ කරලා බලන්න. ආසාවෙන් ලස්සනට අපි ධම්මපද ගාථා පාඩම් කරමු. අපේ YouTube නාලිකාව බුද්දිස්ට් සෝන් බෞද්ධ කලාපේ මගේ දුර පුතාලා subscribe කරලා නැත්නම් මේ YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න ඕල් කියලා. පහලින් comment එකක් දාගෙන යන්න. මොනවා හෝ තව ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් මගේ දුර පුතාලා දාන්න. ඒක අපිට පහසුවක් වේවි දුර පුතාලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ගන්න එකට. අපි එනම් බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය ධම්මපද ගාථා ප්‍රශ්නේ ධම්මපද ගාථාවක් ඉතා සරලව සහ පහසුවෙන් තේරුම් ගන්න අවස්ථාව ඔබ දරුවන්ට උදා කරලා දුන්නා. එහෙනම් නැවත මෙවැනි වීඩියෝකින් හමු වෙන තුරු මගේ දුර පුතාලා සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.